ආයුබෝවන් මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසට අයත්ව මහවැල ජල මූලා සංරක්ෂණ ව්‍යාප්තිය 2024 වසරේ අපි කරලා තියෙන්නේ මහා ලෙව කන්ද ජල මූලාශ්‍රයයි 7,14,000ක ප්‍රතිපාදන වෙන් කළා තමයි අපි මේ ජල ටැංකිය ස්ථාපනය කරේ. මේකෙදී මෙතන තිබුණේ මේ කට්ටිය ඇත්තටම කෝප් එකකින් ජොග්ගුවකින් වතුර ගන්න ප්‍රමාණය විදිහට තමයි තිබුණේ මුලදී අපි ශේෂ්ත්‍ර නිරීක්ෂණය කරද්දී. ඊට පස්සේ අපි මෙතන දැඩි ඉල්ලීම මත මෙතන පවුල් 30කගේ ඉල්ලීම මත මෙතන අපි මේ නිරීක්ෂණය කරන්න ආවා. එතකොට අපිට තේරුණා මේකෙදි හරිම අපවිත්‍ර ජලය තමයි මෙයාලා මේ පානය කරන්නේ. ඇත්තටම කොළ රොඩු වැටිලා සත්තු බොනවා කිසිම පිරිසුදුකමක් තිබුණේ නැහැ. ඊට පස්සේ අපි මේක ප්‍රාදේශීය ලේකම්තුමිය හා සංවර්ධනධාරී කට්ටිය එකතු වෙලා මෙතන අපි මොකද්ද කරන්න ඕනි කියලා මේවා කරනකොට තමයි අපිට කිව්වේ මෙතන ආවරණයක් කරලා මෙයාලගෙන්ම අපිට මේ දැනට ගන්න මේ වතුර හදලා දෙන්න කියලා. උල්පත මෙතන ළඟම තියෙන්නේ. උල්පත සංරක්ෂණය කරන්නත් අවශ්‍ය හින්දා අපි මෙතන වතුර මේ ලොකු වැස්ස කාලයකට මේ හැම පැත්තෙම වතුර ටැංකියට එනවා, ජරා වැටෙනවා. එතකොට මේකේ වතුර ප්‍රමාණයක් ගොඩාක් අපතේ යන හින්දා අපි පොඩි ටැප් එකක් දාලා මෙයාලට වතුර ගන්න හදලා දුන්නා. මොකද ඒකට ප්‍රධානම හේතුව උනේ මෙතන අපි මුලදී කියලා තිබුණා මෙතන අම්මා කෙනෙක්ගේ වතුර ගන්නකොට දරුවා මේකට බිලි වුණා කියලා. ඇත්තට මෙයාලා ඒ වතුර පවා පානය කරලා ඊටාම දුක්ඛිතව තමයි හිටියේ. අවුරුදු මං හිතන්නේ 20කට 25කට කාලයක් තිස්සේ මේක ප්‍රතිසංස්කරණය කරලා තිබුණේ නැහැ. මෙච්චර මේ දෙයක් ඇත්තට මෙයාලා ලොකු පින් සිද්ධ වෙන දෙයක් කියලා අපිට කිව්වා. හදමින් අධිකාරියට මේක ලොකු පින් සිද්ධ වෙන අපි මෙහෙමයි ඒජ් ඔෆිස් එකට ගිහිල්ලා මෙච්චර ප්‍රමාණයක් ඉල්ලීම් කරත් මෙච්චර මුදලක් වෙන්නලා අපිට මේක දැනට එයාලා හරිම සතුටු වෙනවා මේ ජලය මේ විදිහට පානය කරන්න සකසා දුන්නට. මේක ඇරලා තිබ්බේ සත්තු කොහොමලා මේකේ වතුර බොන්නේ. ඉතින් ඒ නිසා ළමයිට මේකේ වැටුණා. ඉතින් හරි ගසල දීපේකින් අපිට අපි ඉස්සෙල්ලා ජොග්ගුවලේ වතුර ගන්න ඉන්නවා. දැන් අවුව වැටුණාට පස්සේ ඉඳනවා වතුර. පාර තියෙන ඉඳ අපිට බොහොම වතුර පිරිසිදුයි අපිට. අපි උදේ පාන්දර පොලි මේවිලා වතුර ගන්නෙ. ඒ තොන්දු දාගෙන දවල් දාගෙන වතුර ගන්නෙ. අපිට ඉච්චරටම වතුරට ඉගුණා. දැන් දෙයියන්ගේ පිට අපිට හොඳයි ස්තුතියි. හදලා දුන්නාට අපිට.